හත්වරක් පහ කියපන්. දන්නේ නෑ සීයේ. සිගරට් පහක් කීයද? 850යි. මුගේ අම්මට ඉතින්. මේ නාකියෝ රුපියල් 2ක් ඉතුරුයි බං දෙකේ කාසි නැහැ ටොපියක් දෙන්න. අයියෝ මට දෙකේ කාසියක්ම දීපන් බල්ලෝ ටොපි කන්න කටේ දත් නැහැ හුත්තෝ. මේ බල. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ යකෝ මේ අන පරේ කවුද යකෝ පොල් ගස් හිටෙව්වේ? අයින් වෙන්න. අමායාගේ ප්‍රථමාධාර එනෝ. ඉස්සරු! වැලක ජංගියක්වත් වනා ගන්න බෑ. මේ කැරියා ඔක්කොම උස්සනවා. අද නම් කපනවා ඕකගේ බිජ්ජ. මේ එයි අර අල්ලපු ගෙදර නිහාල් හැමදාම වැඩට යන්න කලින් එයාගේ නෝන්ට කිස් එකක් දීලාලු යන්නේ කමුසෙට තමයි බැරි. මමත් ආසයි නෝන ඒත් නිහාල් කැමති වෙයිද දන්නේ නැහැ නේ. අම්මෝ මෙන්න මහසෝනා. ආච්චියේ මම හෙට එන්නම් බය කරන්න. දැන් ගෑණි ගෙදර එන වෙලාව. A few moments later. කීපාරක් කිව්වද මේ රැට ගෙවල් වල මිනිස්සු බය කරන්න යන්න එපා කියලා. අර රෙදි ටික ඇතුළට දාලත් නැහැ. හෙට මොනවද? පුතේ ඔය කරවල දිහා එහෙම බලන්නේ ඇයි? නෑ සීයේ. කෙල්ලෙක් නැතුව අපිත් ඔය කරවල වගේ වේලෙනවා. ලහිරු පුතාට අහන්න ලැබුණ නව සොයා ගැනීම කියන්න බලන්න. ටීචර් ඇමරිකාවෙන් මැෂින් එකක් හදලා විනාඩි 2කින් හොරු ඉන්න තැන් හොයන්න පුළුවන්. ඒක මෙහෙටත් ගෙනල්ලා මෙහෙත් හොරු අල්ලලාද පුතේ? ටීචර් පිස්සු කියවනවා මෙහෙට ගෙනල්ලා විනාඩි 2කින් මැසිම උස්සලා. අයියෝ මිනිස්සුયો ඇයි ගෙදර මැද වලක් කපන්නේ? මම බැලුවා. අපේ තාත්තා හැමදාම කිව්වා මේ ගෙදරට ලක්ෂ 30ක් 40ක් යට කරා.